මාමා පුතා පන්සලට ආවද? ඔව් මාමා ටිකක් පන්සලට ඇවිල්ලා යන්න ආවා. පුතා එහෙමද? මාත් මේ අම්මගේ දාන පින්කමත් ළඟම වෙනවනේ පුතේ. ඒ නිසා ඒක කතා කරගන්න කියලා හාමුදුරුවෝ පොඩ්ඩක් හම්බෙන්න කියලා ආවා. පුතේ මාත් එන ගිහලා එන්න. ඔයාලා හාමුදුරුවෝ හම්බෙන්න. සුවපත් වේවා. අපි එහෙනම් ගිහිල්ලා එන්නම් හාමුදුරුවනේ. සුවපත් වේවා. පොඩි හාමුදුරුවනේ නායක හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද? අයියේ මොකක් හරි විශේෂ කාරණාවක්ද? විශේෂම කාරණාවක් නන් නෙවෙයි. ඒත් මට ටිකක් කතා කරන්න ඕන හාමුදුරුවනේ. අයියේ දැන් නම් නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න බැරි වෙයි. මට කියන්න බැරි දෙයක්ද? නෑ හාමුදුරුවනේ මම ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒකයි ටිකක් ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරන්න කියලා බැලුවේ. අයියේ දැන් තමයි නායක හාමුදුරුවෝ සැතපෙන්න ගියේ. මාත් මේ සම්බුද්ධ පූජා කරන්න තමයි හදන්නේ. හරි පොඩි හාමුදුරුවනේ. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේත් එක්ක මට ටිකක් කතා කරන්න පුළුවන්ද? ඔබ වහන්සේ දුකින් දින්නේ? අනේ ඇයි පොඩි හාමුදුරුවනේ ඉතින් අඩන්නේ? නායක හාමුදුරුවෝ බැන්න අයියේ. දැන් ඉතින් පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා ඉන්නේ. දැන් ඉතින් නායක හාමුදුරුවෝ තමයි පොඩි හාමුදුරුවන්ගේ තාත්තා. පොඩි හාමුදුරුවන්ට සැර කරන්න පොඩි හාමුදුරුවෝ මොකක් හරි වැරද්දක් කරන්න නැතිනේ. ඔව් අයියේ මං ලොකු හාමුදුරුවන්ට කියන්න නැතුව වෙරළු කැඩුවා. මං කලිනුත් එක පාරක් කැඩුවා. හැබැයි ලොකු හාමුදුරුවෝ මට මොකුත් කිව්වේ නෑ. හැබැයි අද වෙරළු කඩනකොට උපාසක අම්මා කෙනෙක් තමයි ලොකු හාමුදුරුවන්ට කියලා තියෙන්නේ. ඉතින් පොඩි හාමුදුරුවෝ වෙරළු වලදන්න කැමතිද? මම නම් වෙරළු වලදන්න එච්චර කැමති නෑ අයියේ. හැබැයි වළඳනවා. නායක හාමුදුරුවෝ කියලා තියෙන්නේ කිසි දෙයකට ආසා කරන්න එපා කියලා. ඉතින් පොඩි හාමුදුරුවෝ තාම පුංචිනේ. පොඩි හාමුදුරුවෝ නේද අර ශිෂ්‍යත්වයට බෝධි පූජාව තිබ්බේ? ඔව් අයියා ඒ මන් තමයි. ලස්සනට කවි කිව්වා. පොඩි හාමුදුරුවෝ උපාසකම්මලා කියන දේවල් ගණන් ගන්න එපා. නෑ අයියේ මගේ යාළුවෝ බයිස්කල් පදිනකොට මටත් බයිස්කල් පදින්න ආසයි. නායක හාමුදුරුවෝ නම් කිව්වා ශ්‍රී ලංකාවට කමක් නෑ කියලා. ඒත් උපාසකම්මලා බයිනෝ. අපේ විතරක් නෙවෙයි අයියේ මිනිස්සු නායක හාමුදුරුවන්ගෙත් වැරදි හොයනවා. මිනිස්සු කොහොමද දන්නේ හාමුදුරුවනේ වැරදි හොයන්නේ විතරයි? ඔව් අයියේ ඒක නම් ඇත්ත. මිනිස්සු දාන ගෙනල්ලා බුද්ධ පූජාව තිබ්බද කියලා හෙව්වට කවදාවත් පොඩි හාමුදුරුවෝ දානි වළඳලා පිටිවෙන් ගියාද කියලා හෙව්වේ නෑ. අයියට මතකද මං එදා බෝධි පූජාව තියද්දි පන්සල පිරෙන්න කොච්චර සෙනග හිටියද? හැබැයි ඊයේ තිබ්බ ශ්‍රමදානෙට මිනිස්සු කී දෙනාද ඇවිල්ලා හිටියේ? කොහොමත් අයියේ මිනිස්සුන්ගේ අපල ඉවරුනහම මිනිස්සුන්ට බෝධියත් අමතක වෙනවා.